ආයිබෝන් හැමෝටම. ඉතින් ඕගොල්ලෝ හැමෝම දන්නවනේ Google Docs ගැන. ඉතින් Google Docs වලදී අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව එකම ડોකියුමන්ට් එක කීප දෙනෙක්ට එකම වෙලාවෙදී එඩිට් කරන්න පුළුවන්. ඉතින් මේක වෙන්නේ කොහොමද? මේක ගැන අද අපි පොඩ්ඩක් සරලව කතා කරමු. හිතන්නකෝ මොනවා හරි ડોකියුමන්ට් එකක් ඕගොල්ලෝ එඩිට් කරනවා කියලා යම් කෙනෙක් මොනවා හරි චේන්ජ් එකක් කරාට පස්සේ ડોකියුමන්ට් එකට ඒ චේන්ජ් එක සම්පූර්ණ ડોකියුමන්ට් එකම විදියට අනිත් යූසර්ස්ලා ඔක්කොටම සින්ක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට වෙන්නේ ඒ යූසර් කරපු එඩිට් එක ඒ ඔපරේෂන් එක විතරක් සෙන්ට්‍රලයිස් සර්වර් එකට යනවා. ඊට පස්සේ ඒ ඔපරේෂන් එක ඇප්ලයි වෙලා ඒ චේන්ජ් එක ඒ මොඩිෆිකේෂන් එක ඒ පැච් එක ඒ වෙනස්කම විතරක් අනිත් යූසර්ස්ලා ඔක්කොටම සින්ක් වෙන එක. හරිද? ඉතින් අපි උදාහරණ දෙකක් විතර බලමු. හිතන්නකෝ යූසර්ස්ලා දෙන්නෙක් ඉන්නවා. මේ යූසර්ස්ලා දෙන්න එකම වෙලාවේ එකම ડોකියුමන්ට් එකේ තැන් දෙකක් මොඩිෆයි කරනවා, එඩිට් කරනවා. පළවෙනි යූසර් පළවෙනි පැරග්‍රාෆ් එකට කැරක්ටර්ස් 10ක් ඉන්සර්ට් කරනවා. දෙවෙනි යූසර් දෙවෙනි පැරග්‍රාෆ් එකේ යකට තව කැරක්ටර් එකක් ඉන්සර්ට් කරනවා. දෙකම එකම වෙලාවේ සිද්ධ වෙන්නේ. දෙකම ඉන්සර්ට් ඔපරේෂන්ස්. ඉන්සර්ට් වෙන්නේ මොන පොසිෂන් වලටද මොනවද ඉන්සර්ට් වෙන්නේ කියන ඩීටේල්ස් එක්ක මේ ඔපරේෂන්ස් දෙකම සෙන්ට්‍රලයිස් සර්වර් එකට යනවා. ඊට පස්සේ දෙකම එකම වෙලාවේ සිද්ධ වෙන හින්දා සෙන්ට්‍රලයිස් සර්වර් එකට සිද්ධ වෙනවා මොන ඔපරේෂන් එකද මුලින්ම සිද්ධ වෙන්න ඕනේ කියලා තීරණය කරන්න. ඉතින් ඒකට සර්වර් එක මේ user IDs සහ තව data පාවිච්චි කරනවා, තව mechanisms පාවිච්චි කරනවා. කොහොම හරි හිතන්නකෝ සර්වර් එක ඩිසයිඩ් කරා කියලා පළවෙනි user ගේ ඔපරේෂන් එක තමයි මුලින්ම සිද්ධ වෙන්න ඕනේ කියලා. එතකොට මෙන්න මෙතනදී අපිට වැදගත් වෙන ඇල්ගොරිතම් එක තමයි operational transformation කියන ඇල්ගොරිතම් එක. හිතන්න ඔන්න දැන් පළවෙනි user ගේ ඔපරේෂන් එක මුලින්ම සිද්ධ වෙනවා. ඒ කියන්නේ පළවෙනි user characters 10ක් පළවෙනි paragraph එකට insert කරනවා. ඊට පස්සේ දෙවෙනි user ගේ ඔපරේෂන් එක හරියට සිද්ධ වෙන්න නම් දෙවෙනි user ගේ ඔපරේෂන් එක සිද්ධ වෙන පොසිෂන් එකට අර characters 10 insert කරපුවක බලපාන. ඒ කියන්නේ දෙවෙනි user ගේ ඔපරේෂන් එක සිද්ධ වෙන පොසිෂන් එක characters 10කින් shift වෙනවා. මෙන්න මේක ඩිසයිඩ් කරන එක මේක හැන්ඩල් කරන එක ඔපරේෂනල් ට්‍රාන්ස්ෆෝර්මේෂන් කියන ඇල්ගොරිතම් එකෙන් තමයි මෙතනදී සිද්ධ කරන්නේ. ඉතින් මේ ඇල්ගොරිතම් එක පාවිච්චි වෙන තව කම්ප්ලෙක්ස් අවස්ථාවක් බලමු. හිතන්නකෝ යූසර්ස්ලා දෙන්නම එකම ડોකියුමන්ට් එකේ එකම තැන එකම වෙලාවේ එඩිට් කරනවා. හිතන්න I love chocolate කියලා සෙන්ටෙන්ස් එකක් තියෙනවා. පළවෙනි යූසර් chocolate කියන වචනේ ඩිලීට් කරලා cake කියලා ටයිප් කරනවා. දෙවෙනි යූසර් ඒ වෙලාවෙම chocolate කියන වචනය අගට exclamation mark එක ටයිප් කරනවා. පළවෙනි යූසර්ගේ delete සහ insert operation එකක්, දෙවෙනි යූසර්ගේ insert operation එකක්. මේ operations ටික ඔක්කොම එකම වෙලාවෙ සිද්ධ වෙන්නේ. මේ ටික යනවා server එකට. server එක figure out කරනවා පළවෙනි යූසර්ගේ operations තමයි මුලින්ම සිද්ධ වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ chocolate කියන වචනේ delete වෙලා cake කියන වචනේ type වෙනවා. ඊට පස්සේ ඔන්න operational transformation කියන algorithm එකට සිද්ධ වෙනවා. පළවෙනි යූසර්ගේ edit අනුව පළවෙනි යූසර්ගේ සිද්ධ වෙච්ච edits අනුව operations අනුව දෙවෙනි යූසර්ගේ ඔපරේෂන් එක සම්පූර්ණයෙන්ම රීකැල්කියුලේට් කරලා චොක්ලට් කියන වචනය අගට නෙමෙයි එක්ස්ක්ලමේෂන් මාක් එක එන්න ඕනේ. කේක් කියන වචනය අගට තමයි එක්ස්ක්ලමේෂන් මාක් එක එන්න ඕනේ කියන එක ඩිසයිඩ් කරන්න. මේක හැන්ඩල් කරන්න. හරිද?